සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද ළමයි තැන්ට ශනිවර ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල අපේ මල් කෙල්ල ඔක්කොම හොඳට නාලා නේද ඉන්නේ. ඉතින් ලස්සනයි. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පරිස්සම් වෙන්න රැස්යෙන්. ඉතින් අපිට හැමතිස්සෙම ඉතින් එළියට දුවන්න වෙන හැම දෙයකට ඉතින් හින්ද අපිට ලෙඩ වෙනවා. ඉතින් විශ්වාසනා ඉතින් මට නම් හැමදාම වගේ තියෙනවා. ඉතින් මේ දවස්වල ඉතින් පළ කට් කරන්න ඕනේ, බෝ කරගන්න ඕනේ. ඉතින් බොඩි වීඩියෝ කරන්න හේතුනේ. ඉතින් දැන් ගොඩක් අපි දැන් ලංකාවේ තියෙන වර්ග කීපයක්ම එතකොට ලේඩි චේන් මේ දේශීය වර්ග එතකොට බැංකොක් එක නෙදර්ලන්ඩ් ඒ වගේම සීට් එතකොට ස්ප්ලෑෂ් එතකොට ශිබෝරි කියලා. ඉතින් ඒ පළ වර්ග ඉතින් සීට් වලින් තමයි ශිබෝරි ස්ප්ලෑෂ් හැදෙන්නේ. ඒත් ඉතින් අපිට පුළුවන් ලස්සන සීට් වර්ග හදාගන්න. ඉතින් මගෙන් මිස්ලත් කීප දෙනෙක් කොහොමද මේ පළ කියන්නේ සීට් හදාගන්නේ කියලා. ඉතින් ඒවට ශිබෝරි කියන්නේ ඒගොල්ලන් හිතන හොඳ වර්ග ඕනි කියලා. ඉතින් හොඳ වර්ග ඕනේ නැහැ. ඕගොල්ලන් ගාව තියෙන වර්ග කීපයක් හරි කමන්නේ. මේ පරාගණය කරලා ලස්සන තමයි ඔයගොල්ලන්ට ෆැෂන්ටත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන් උත්සාහ කරන්න මේ තියෙන මල් ටිකෙන් පරාගණය කරලා මේ ෆ්ලෑෂ් ටික හදාගන්න. ඉතින් දැන් ෆ්ලෑෂ් ගණන් නේද? ඒක ගන්නත් බෑ දැන් කොහොමත් මලක් එක මෞෂාග්‍ය මම හිතන්නේ 2000කට වැඩි යනවා. ඉතින් ඔයගොල්ලන් පුළුවන් ඉතින් පරාගණය කරලා අර ටිකක් හදාගෙන ෆ්ලෑෂ් ටිකක් හදාගන්න. ඉතින් වාසනාවක් තිබ්බොත් ඉතින් අපිට අඩු ගන්න 10 එකක් හරි ෆ්ලෑෂ් එකක් එන්නේ නේද? ඒ හින්දා උත්සාහ කරන්න මල්ලියක් හොඳට හදාගන්න. ඉස්සරහම හොඳ මෞෂාග ටික හදාගන්න. ඒක මේ බැංකොක් ලේඩි ජේ බැංකොක් නෙදර්ලන්ඩ් කියලාම නැහැ. ඔයගොල්ලන්ට මේ පුළුවන් දේශීය වර්ග වලින් ලස්සන සීට් හදාගන්න. ඉතින් මම පොඩ්ඩක් දෙන්නම් ඔයගොල්ලන්ට මේ පරාගණය කරන හැටි. මේ තියෙන මගේ දේශීය සුදු පාට වර්ගයක්. ඉතින් මෙයාගේ තමයි ගොඩක් මේ පරාගණය කරන්නේ. මෙයා මොකද සුදු පාට හින්දා මේක නෙමෙයි මම පරාගණය වෙලා තියෙන්නේ. දැන් මෙයා ගෑනු මලක්. එතකොට මෙයා දැන් මෙයා පිරිමි නම මේ පිරිමි මලක්. මොකද මෙයාගේ දැන් සීට් තියෙනවා. දැන් මේ බලන්නකො මේ දේශීය වර්ග දැන් මෙයාගෙත් මේ පරාගය තියෙනවා. ලස්සනට. එතකොට මේ විදිහට පරාග ටික මෙහෙම අතින් මෙහෙම අල්ලලා මේ පරාග ටික වෙනම අතින් අල්ලලා මේ පරාග ටික මෙන්න මේ මලේ මේ විදිහට ගන්න ඕන හැම කර කර දැන් මම මේකත් මේ අපේ මේ කොකා කෝලා වර්ගයත් එයාගෙත් මේ සීට් ඇවිල්ලා තියෙනවා මේ පොඩි දැන් ඒකේ පාට හරි ලස්සනනේ මම හරි ආසයි මලේ පාටට. ඉතින් මට මේක විතරයි තියෙන්නේ කොකා කෝලා පරණ වර්ගයක්. ඉතින් එයාගේ සීට් එක වරිනවා ගොඩක් මේ. ඉතින් මේ ටික මේ මලේ ගන්නවා මුඩ ඉඳන් යටට යනකම් මෙහෙම තවගෙන යන්න ඕන. මේ කාලයක් යනකොට චුට්ටක් එක මෙන්න මේ වගේ ඉදිමින්න පටන් ගන්නවා. මම දැන් මේක මේ පරාගණය වෙලා තියෙන්නේ. මේ පරාගණය වුණාම මෙන්න මේ වගේ තමයි ඉතින් ඇට. මගේ තාම සීට් හැදලා නෑ. මේ වගේ පස්වෙනි වගේ සීට් මේ පරාගණය තමයි මේ ඉන්නේ. ඉතින් මෙන්න මෙහි වගේ ඇට වගේ එනවා. ඔන්න ඔහම. ඉතින් මේකට දේශීය වර්ග මේ හොඳ ප්‍රසිද්ධම ජනප්‍රිය වර්ග වෙන්න ඕනේ නැහැ. ඉතින් හොඳ මේ ලස්සන වර්ගයක් තෝරගන්න. ඔයගොල්ලන්ට ලස්සන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ. ඉතින් මම සීට් හදුනාම ඔයගොල්ලන්ට ඒක කඩාගෙන පරකන හැටි කියලා දෙන්නම්. ඉතින් මේකත් මේ අර පින්ක් රෝස් කියන වර්ගයක්. ඉතින් යාලා කෙමී ඉතින් ගොඩක් හොඳට තියෙන හින්දා ලස්සනට ඒක පරාගණය කරගන්න පුළුවන්. ඉතින් බටර්ෆ්ලයි ඔරෙන්ජ් වල ලස්සනයි. ඉතින් මේකත් ලස්සන තැඹිලි පාට වර්ගයක්. එයත් මම ඉතින් පරාගණය කරනවා. මේකත් මල් කීපයක් මේ මල් නම් පරාගණය වෙලා මේත් මගේ මේ අලුත් සීට් ප්ලාන්ට් එකක් බාන්න කියලා මලේ ලස්සන කතුණු රතු පාටයි. මේ මැද තියෙන්නේ කහ පාටයි. මේ හයිට් නිකන් මෙලෝඩියා වගේ ලස්සනයි නේද යාත්. ඉතින් ඔයගොල්ලන් ඉතින් උත්සාහ කරගන්න. දැන් මේ මට රැපිඩෝත් කියනවා මේ පර්පල් ලව් මේ සීට් හැදිලා තියෙන්නේ. ඉතින් ආයි පොඩි දෙයක් යන වහින්න ගත්තා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයගොල්ලන් පුළුවන් උත්සාහ කරන සීට් එකක් හදාගන්න. ඉතින් දැන් මේ දවස්වල අන්තිමින් පළ ගන්න පුළුවන් අය ගන්න. ඉතින් ලස්සන වර්ග ටිකක් යනවා මිස්ලාගේ මේ වෙනකොට.
ඉතින් පුළුවන් අර ගන්න. ඉතින් පුළුවන් බැරි අයෙක් පුළුවන් නම් තියෙන ටිකෙන් සීට් එක හදාගන්න උත්සාහ කරන්න. ඉතින් සීට් එක සාමාන්‍ය මලක් එන්න අඩු ගානේ අවුරුද්දක්වත් යනවා. ඉතින් ඉතින් පැලේ හැටියට තමයි පෙරක් වර්ග ටිකක් කල් යන පෙරක් වර්ග ඉක්මනට මල් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඉතින් සීට් එක හදාගන්න. ඉතින් මම මේ සීට් ටිකෙන් ඇටාපුව මම ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරලා. ඉතින් හරිය ගිහිල්ලා එන්නම් එහෙනම් තෙරුවන් සරණයි. චේතනා පරිසරයෙන් ඉන්න සුබ දවසක් ඔයාලට.